ගයිස් බලංගොඩින් ඇවිත් හාවාගල පේන මේ ලස්සන view point එකත් පොඩ්ඩක් නැවතිලා බෙලිහුල්ලොයත් පාස් කරන් දැන් මේ අපි යන්නේ නන්පෙරියල් හන්දිය ගාවට. අද අපි යන්නේ බේකර්ස් බෙන්ඩ් වලට. මෙන්න මේ විදිහට තමයි මැප් එකේ බැලුවොත් තියෙන්නේ. බලංගොඩ ඉඳන් බේකර්ස් බෙන්ඩ් වලට යන පාර කිලෝමීටර් 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා බේකර්ස් බෙන්ඩ් වලට බලංගොඩ හරහා. ඉතින් අපිට බේකර්ස් බෙන්ඩ් වලට යන්න තියෙන ලංකාවේ තියෙන ලස්සනම පාරකින් මෙන්න මේ විදිහට ඔයාලට මැප් එකේ බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා නන්පෙරියල් හන්දිය එහෙම නැත්නම් ඇට්ලැන්ටා ජංක්ෂන් කියන තැන. මෙතනින් හැරිලා තමයි අද අපි යන බේකර්ස් බෙන්ඩ් වලට යන්න තියෙන්නේ. හිරිකටුවෙන් නානතලට යන්න තියෙන්නේ මෙතනින්මයි. මෙන්න මෙතේ තමයි හිරිකටුවට නානතලට යන්න තියෙන්නේ. දැන් මේ අපි යන්නේ සමනල ස්වභාව රක්ෂිතය හරහා. නන්පෙරියල් හන්දියේ හැරතැන ඉඳන් නන්පෙරියල් ඇල්ල ගාවට නම් පාර හොඳට හදලා තියෙන්නේ. බලංගොඩේ ඉඳලා නන්පෙරියල් විවේකානන්ද ඉස්කෝලේ ගාවට බස් එකක් තියෙනවා. මේ පාර ගොඩක් ප්‍රසිද්ධයි. අඩුදරකින් දියැලි විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් පාරක් විදිහට. වෝටර්ෆෝල් හන්ටින් වලට හොඳම පාරක් තමයි මේක. නන්පෙරියල් හන්දියෙන් හැරිලා වැඩි දුරක් යන්න කලින් අපිට මේ පාරේ තියෙන පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි දියැලි එක පෙළට බලා ගන්න පුළුවන්. අපිට පාරේ යද්දි මගින් හම් වෙනවා හිරිකටුවේ ඉකෝ කැම්ප් ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් කරන කැම්පින් කරන්න හදලා තියෙන තැන. කැම්පින් ටෙන්ට් වගේ හිරිකටුව ආශ්‍රිතව කැම්පින් කරන්න පුළුවන්. මෙතෙන්ට ගියොත් අපි මේ යන පාරේ පහලින් තමයි හිරිකටුවේ ගලාගෙන යන්නේ. අපි යන පාර කොයි වගේද කියලා අදහස ගන්න මම ඔයාලට මැප් එකේ මේ විදිහට පෙන්නන්නම්. හෝටන් ප්ලේන්ස් වලින් ඉඳන් තමයි මේ හිරිකටුවේ ගලාගෙන එන්නේ මේ මැප් එකේ විදිහට. කඳු බැවුම් දෙකක් මැදින් තමයි මේ හිරිකටුවේ යන්නේ. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි යන පාරේ පහලින් තමයි හිරිකටුවේ තියෙන්නේ. අපි යන බේකර්ස් බෙන්ඩ් කියන්නේ ලෝකාන්ත බෑවුමක්. ඒ කියන්නේ ලෝකාන්ත බෑවුම හරිය වගේ උඩ තියෙන හොටන් ප්ලේන්ස්. හොටන් ප්ලේන්ස් වල තියෙන බේකර්ස් සැල්ල පැත්තෙන් තමයි බෙලිහුල්ලොය ගලාගෙන යන්නේ. බේකර්ස් බෙන්ඩ් යද්දී අපිට මේ පාරේ ලෝකාන්ත කෙළවර බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන තමයි මහා ලෝකාන්ත තියෙන්නේ. එහා පැත්තෙන් තමයි කුඩා ලෝකාන්ත තියෙන්නේ. අපේ දකුණු පැත්තෙන් තියෙන්නේ මේ කඳු ටික පරිවියන්ගල ආදර කන්ද වංගඩිගල බලතුඩුව ගෝනමුල්ලිය කියන කඳු පන්ති ටික. දැන් මේ අපි ඉන්නේ මේ පාරේ තියෙන පළවෙනි වැලමිට වංගුව ගාව. මේ වගේ තව වංගුවක් එක ළඟ තියෙනවා. උඩ ඉඳන් බැලුවම පේන්නේ ඉංග්‍රීසි හොඩියේ එස් අකුර හැඩයට මේ තියෙන පළවෙනි වංගුව. උඩහ තමයි ඊළඟ වංගුව තියෙන්නේ. ඒ දෙකම එක ළඟ තියෙන වැලමිටි වංගු දෙකක්. මේ අපි ඉන්නේ ඊළඟ වැලමිට වංගුව ගාව. මෙතනින් එහා සමනල පේනවා බලා ගන්න පුළුවන්. මේ වංගු දෙකම පාස් වුණාම තමයි විවේකානන්ද ඉස්කෝලේ තියෙන්නේ. නන්පෙරියල් වල තියෙන මේක ටැමිල් ඉස්කෝල් එකක්. නන්පෙරියල් වතුආයාවට තියෙන නැග්‍රව් පුතුකාඩු අක්කර වත නන්පෙරියල් ගමන ළමයි ගොඩක් එන්නේ මේ ඉස්කෝලේට. මේ ඉස්කෝලේ පාස් වුණාම පාස් වෙනකොටම අපිට පොඩි දියල්ලක් බලා ගන්න පුළුවන්. කැලෑයිනේ තියෙන චූටියට. ඒක මැප් එකේ තියෙන්නේ මිනි නන්පෙරියල් වෝටර්ෆෝල් කියලා. මේකෙන් පස්සේ තමයි ගොඩක් අය යන ලස්සනම නන්පෙරියල් ඇල්ල හම්බෙන්නේ. සෝලෝ වෝටර්ෆෝල් කියලා තියෙන්නේ ඒ නන්පෙරියල් ඇල්ල. මේ මැප් එකේ තියෙන්නේ සෝලෝ වෝටර්ෆෝල් කියලා. මේ සෝලෝ ෆෝල්ස් එහෙම නැත්නම් නන්පෙරියල් ඇල්ල පටන් ගන්න බේකර්ස් බෙන්ඩ් පැත්තේ ඉඳන් මැප් එකේ බැලුවොත් බලා ගන්න පුළුවන්. මේ ඇල්ල ගාව හරියටම උඩින් තමයි බේකර්ස් බෙන්ඩ් පිහිටලා තියෙන්නේ. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ නන්පෙරියල් ඇල්ල ගාවට. එතනින් උඩ බැලුවාම තියෙන්නේ අඩි 5000ක් විතර උස බේකර්ස් බෙන්ඩ් පැත්තේ. උනට අපිට මෙතන බලා ගන්න පේන්නේ නැහැ. මැප් එකේ බැලුවාම ඔයාලට බලා ගන්න පුළුවන්.
ඉස්කෝලේ පාස් වෙනකොට තිබ්බ මිනි නන්පෙරියල් වෝටර්ෆෝල් කියන එක පටන් ගන්නෙ මේ නැග්‍රැක් ගම්මානේ ඉඳන්. මේ විදිහට බලාගන්න පුළුවන් නන්පෙරියල් ස්ටේට් වෝටර්ෆෝල් කියලා තියෙන එක. ඉතින් අපි යනවා ඉස්සරහට මොකද අපි එනකොට මේ එළගාව ලස්සන වලට පෙන්නන්න හිතාගෙන මෙතනින් එහාට පාර හදලා නැහැ. පාර ගොඩක් මවුල් තත්ත්වය තමයි තියෙන්නේ. ෆෝවිල් වාහනයකට හරි බයික් එකකට හරි නම් එන්න පුළුවන්. නැත්නම් කාර් වල වගේ නම් මේ පාරේ කොහොමත්ම එන්න බෑ. මෙතනින් එහාට බස් රට ගන්නෙත් නැහැ. ඉස්කෝලේ ගාවට විතරයි බස් යන්නේ. තැන් වල කැඩිලා තියෙනවා. සමහර තැන් වල හොඳට පාර තියෙනවා. මගදී අපිට ආයෙම නන්පෙරියල් ඇල්ලේ උඩ කැලලක් බලා ගන්න පුළුවන්. මේ ඇල්ලත් එකතු වෙලා තමයි නන්පෙරියල් හැදෙන්නේ. දැන් අපි මේ ඉන්නේ 14 වෙනි වංගුවේ. මෙතන තියෙන රොටි කඩයක්. මෙතන පාස් වෙනකොට නන්පෙරියල් ස්ටේට් එකේ ටී ෆැක්ටරි එක හම්බ වෙනවා. මෙතනින් අපි යනකොට නම් ටිකට් ගන්න ඕනේ. දැන් ඒ වුණාට ටිකට් ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ 2026 3 1 ඉඳලා ටිකට් ගන්න ඕනේ නැහැ. ඔයාලට ෆ්‍රී මෙතනින් නන්පෙරියල් ස්ටේට් එකට ඇතුල් වෙන්න පුළුවන්. බේකර්ස්පේට් නැග්‍රැක් ගම්මුවට යන්න පුළුවන් ෆ්‍රී. කලින් නම් ජීප් එකට රුපියල් 1500 බයික් වලට 500ක් වගේ ගත්තා මෙතනින් උඩට මේ ටික එන්න. ඉතින් මේ නන්පෙරියල් වතුආය ගැන කිව්වොත් හෙක්ටයාර් 180ක් විශාලයි මේ නන්පෙරියල් ස්ටේට් එක. ටී ෆැක්ටරි එක ළඟ ඉඳන් ඒ කියන්නේ එතන අඩි 4000ක් විතර උසයි. එතන ඉඳලා මේක ඉවර වෙන තැන ඒ කියන්නේ නැග්‍රැක් ගම්මානේ හරිය වෙනකන් අඩි 7200න් තමයි ඉවර වෙන්නේ. නැග්‍රැක් ගම්මානේ පැත්තෙන්. ඒ වගේ මේ වතුආය ඌව පළාතේ බදුලට මායිම් වෙලා ආරම්භ වෙලා සබරගම පළාතේ රත්නපුරටත් මායිම් වෙලා ඉවර වෙන්නේ මධ්‍යම පළාතේ හොටන් ප්ලේන්ස් එකේ ලෝකායත පැත්තේ. ඒ කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පළාත් තුනකට මායිම් වුණ වතුආය තමයි මේ නන්පෙරියල් ස්ටේට් එක කියන්නේ. අපිට ආයෙමත් මේ අයිනේ හරිය ලෝකාන්තේ බලා ගන්න පුළුවන්. ලෝකාන්තේ ඉඳන් පහළ බැලුවම පේන ගම තියෙන්නේ මේ ඉස්සරහා වංගුවෙන් හැරිලා ගියාම ඒ කියන්නේ 18 වෙනි වංගුවෙන් හැරිලා ගියාම තමයි ලෝකාන්තේ පැනලා හරි වැඩිලා හරි මැරෙන අය ගන්නේ මෙන්න මෙතන තියෙන ගමෙන්. 18 වෙනි වංගුවෙන් එහා ගමක් තියෙනවා. දැන් නම් අපි මේ අමාරු පාරේ ඇවිල්ලා බේකර්ස්ටන් වලට ගොඩක් ලං වෙලා ඉන්නේ. මේ ගස් දෙක ගාවෙන් එහා බැලුවම අපිට පේනවා සමනල වැව. මං කලින් පෙන්නුවා පළවෙනි වැලමිට වංගුවෙන් පටන් ගත්ත මේ වංගු ටික ඉවර වෙන්නේ 33 වෙනි වංගුවෙන්. ඒ කියන්නේ නැග්‍රැක් ගම්මානේ තමයි මේ වංගු ටික වගේම මේ පාර ඉවර වෙන තැන තියෙන්නේ. බේකර්ස්බෙන් කියන්නේ 23 වෙනි වංගුව. දැන් මේ අපි ඉන්නේ 22 වෙනි වංගුවේ. මැප් එක බැලුවාම තේරෙයි ඔයාලට බේකර්ස්බෙන් පල්ලෙහා තියෙන්නේ කොච්චර බැවුමක්ද කියලා. මේ ටිකේ ගෙවාගෙන තමයි අපි බේකර්ස්බෙන් වලට යන්න ඕනේ. අපිට ඈතින් දැන් බේකර්ස්බෙන් බලා ගන්න පුළුවන්. මේ පාරේ තියෙන දියැලි ගණන් කර කර ආවට මේ පැත්තේ තියෙන ලස්සනත් පාරේ එනකොට තියෙන අමාරුවත් ඒ වගේම අතිවිශාල දියැලි ගානක් තියෙන හින්දා දියැලි ගාන අමතක වෙනවා. මේ අන්තිමට අපිට හම්බුන වතුර පාර තමයි පහලින් නන්පෙරියල් ඇල්ල විදිහට පහලට ගලාගෙන යන්නේ. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ බේකර්ස්බෙන් වලට. මේක මෙතන බේකර්ස්බෙන් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන මෙතන තියෙන ලස්සන view point එක හින්දා. ගොඩක්ම ලස්සන view point එකක් තමයි මේ බේකර්ස්බෙන් කියන්නේ. මෙතන පහලින්ම ලස්සන කොළ පාට පතන බිමක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පතන බිමක් තමයි මේ සයිඩ් එකෙන් තියෙන්නේ. ඈතින් අපිට ලස්සනට සමනල ජලාශය තුඩවලවත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහා පැත්තේ කඳුපන්තිය තමයි අදර කන්ද. ඒ වගේම ඊට එහායින් තියෙනවා වංගෙඩිගල. ඒ වගේ බලතුඩ ගොඩමුල්ලියේ තියෙන තේ කඳුපන්තියමයි.
අපිට මේ වෙලාවේ මෙතන බේකර්ස් බෙන් වල ලස්සනට view එක බලා ගන්න පුළුවන් වුණාට ගොඩක් වෙලාවට මේ බේකර්ස් බෙන් කියන්නේ මීදුමෙන් වැහිලා යන තැන, ගොඩක් මීදුම තියෙන තැන. මොකද අඩි 5000ක කියන්නේ මීටර් 1524ක් විතර උස තැනක් තමයි මේ බේකර්ස් බෙන්. මෙතන බේකර්ස් බෙන් වලට පහලින් තමයි අපි ආපු ගම්මාන ටික තියෙන්නේ. විවේකානන්ද ඉස්කෝලේ නම් මෙතෙන්ට පේන්නේ නැහැ. අපි ආපු අනිත් ගම් වල මේ view එක නම් මෙතන ඉඳන් පල්ලෙහා බලා ගන්න පුළුවන්. මං කිව්වාගේ නන්පෙරේල් ඇල්ල තියෙන්නේ මේ බේකර්ස් බෙන් වලට හරියටම පහලින් මැප් එකේ බලා ගන්න පුළුවන් අපි ඉන්නේ කොතනද කියලා. මෙතෙන්ට හරියටම පහලින් තමයි නන්පෙරේල් ඇල්ල ගලාගෙන යන්නේ. Hi guys, අපි අද ඇවිල්ලා ඉන්නේ බේකර්ස් බෙන් වලට. අපි ආවේ බලංගොඩ පැත්තේ ඉඳන් බලංගොඩ ඉඳන් බේකර්ස් බෙන් වලට තමයි අපි ආවේ. බේකර්ස් බෙන් වලට හැරෙන්න තියෙන්නේ නන්පෙරේල් ස්ටේට් එක කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. එතනින් තමයි හැරෙන්න තියෙන්නේ. බලංගොඩ ඉඳන් ඒ හැරෙන තැන කිලෝමීටර් 16ක් විතර තියෙනවා. ඔයාලා හබුතලේ පැත්තේ දැන් ආවොත් කිලෝමීටර් 31ක් වගේ තියෙනවා. ඒ කියන්නේ සබරගමු කැම්පස් එක තියෙන හරිය පාස් කරලා තමයි ඒ හැරෙන තැනට එන්න ඕනි. එතන හැරෙන තැන බෝඩ් දාලා තියෙන තැන ඉඳන් මෙතන කිලෝමීටර් 13ක් වගේ තියෙනවා බේකර්ස් බෙන් වලට. ඒ කියන්නේ කිලෝමීටර් 13ක් ඇතුළත අඩි 5000ක් 4000ක් වගේ උසකට තමයි අපි මේ බේකර්ස් බෙන් වලට එන්නේ. මේ බේකර්ස් බෙන් කියන්නේ මේ ස්ටේට් එකේ තියෙන 23 වෙනි වංගුව. එතකොට මේක මුහුදු මට්ටමේ ඉඳන් අඩි 5000ක් උසයි. මෙතනින් තාම උඩහට ගමක් තියෙනවා. නන්පෙරියල් ස්ටේට් එකේ බංගලෝ එක. එතනම තියෙන ගමේ හරිය මුහුදු මට්ටමේ ඉඳන් අඩි 7000ක් විතර උසයි. මෙතන ආවම අපිට view එක බලා ගන්න පුළුවන්. සමනල වැව උඩවලව චන්ද්‍රිකා වැව බලා ගන්න පුළුවන් පැහැදිලි දවසක නම්. මේ විදිහට තමයි බේකර්ස් බෙන් ඉඳන් පල්ලෙහා view එක බලද්දී අපිට පේන දේවල් ටික තියෙන මැප් එකේ. අපි යන්න උඩ හරි ගිහලා. යා. ඒක දැන් අපි මේ බේකර්ස් බෙන් ඉඳන් උඩහට යන්න හදන්නේ නැග්‍රැක් ගම්මානේ පැත්තට. ඒ ගම්මානේ කෙළවර තමයි නැග්‍රැක් හොලිඩේ බංගලෝ එක තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් අය කියන නන්පෙරියල් බංගලෝ එක. ඒ බංගලෝ එකේ එක රැයකට ඉන්න 1,25,000ක් විතර වෙනවා. 12 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන්. මෙතන උඩහටත් ආපහු අපිට සමනවල වගේ මේ තියෙන view එක ආයෙත් බලා ගන්න පුළුවන්. මේ ගම්මානේ උඩහත් ගොඩක් ලස්සන view එකක් තමයි තියෙන්නේ. උනාට මේ පාර ගොඩක් අමාරු දුෂ්කර පාරක් ඉඳන් අපි ටික දුරක් ඇවිල්ලා ආපහු හැරිලා ගියා. ඒ කියන නැග්‍රක් ගම්මානේ අඩි 7000ක් විතර උසයි. ඒ වගේ මෙතන බගුල එකේ ඉඳන් එහා පැත්තට හොඩන් ප්ලේස් වලට පාරක් තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. කැලෑ පාරක්. ඉතින් මේ තැනට බේකර්ස් බෙන් කියන්න හේතුනේ නන්පෙරියල් වතු අධිකාරියෙක් වුණ සැමුවල් බේකර්ස් කියන සුදු ජාතිකයා. එයාගේ නමින්ම තමා මෙතනින් උඩ තියෙන හෝටන් ප්ලේන්ස් වල තියෙන බේකර්ස් ඇල නම් කරලා තියෙන්නේ. ඉතින් මේ සැමුවල් බේකර්ස් කියන කෙනා එයාගේ අශ්වයත් එක්ක මෙතනින් යද්දි මේ වැලමිට වංගුවෙන් පහළට වැටිලා මරුණ කියලා කතාවක් තියෙනවා. තව කතාවක් තියෙනවා අශ්වයා විතරයි වැටිලා මැරුණේ කියලා. කොහොම හරි ඒ වගේ හේතුවකට තමයි මෙතනට බේකර්ස් බෙන් කියලා නම හැදිලා තියෙන්නේ.
දැන් අපි බේකස්බෙන් ඉඳන් පල්ලෙහාට බැහැගෙන යන ගම මෙතන අපිට අර ගස් දෙක ගාව ඈතින් බේකස්බෙන් බලා ගන්න පුළුවන්. මෙතන මම කලින් පෙන්නුවා මෙතන ලස්සන view එකක් තමයි තියෙන්නේ. බේකස්බෙන් ඉඳන් පල්ලෙහාට බැහැගෙන ඉඳි අපිට තවත් ලස්සන දියැලක් හම්බ වෙනවා. ඒ වගේම මෙතනත් තව පල්ලෙහාට දියැලක් තියෙනවා. ඉතින් ඉන්නේ 14 වෙනි වංගුවේ රොටි කඩේ මෙතන ඉඳන් ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. දැන් පහලින් පේනවා අපිට විවේකානන්ද ඉස්කෝලේ. මෙතන උඩට තියෙන දියැල. දැන් මේ අපි ඉන්නේ නන්පෙරිය ඇල්ල ගාව. මේ ඇල්ල ගාව තමයි බේකස්බෙන් එන ගොඩක් අය කැම්පින් කරන්නේ මෙන්න මේ ඒරියා එකේ. මේ ඇල්ල ගැන කිව්වොත් මේක ආසන්න වශයෙන් මීටර් 45ක් විතර උසයි. කොටස් 3කට තමයි මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ ඇල්ල කඩන් වැටෙනවා. මේ ඇල්ල නන්පෙරියල් වතුආය හරහා බේකස්බෙන් පැත්තෙන් පහළට තමයි නන්පෙරියල් ඉස්කෝලේ හරියෙන් මේ විදිහට පල්ලෙහාට ලස්සනට කඩාගෙන වැටෙන්නේ. ඒ වුණාට මේ ඇල්ලේ ගොඩක් කොටස් අපිට මේ මෙතන ඉඳලා බේකස්බෙන් උඩට යනකොට බලා ගන්න පුළුවන් වුණා. මෙතන තමයි ලස්සනටම පල්ලෙහාට වැටෙන තැන. මේ ඇල්ල වගේම බේකස්බෙන් අයිති වෙන්නේ සබරගම් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට. මෙතනින් කෙලින්ම උඩ බැලුවම අපිට ඈතින් බේකස්බෙන් පැත්ත තමයි පේන්නේ. මෙතන නාන්න පුළුවන් සේෆ්ටි තැනක්. මොකද මෙතන වතුර තියෙන පූල් එක ගැඹුරු නැහැ. නාන්න පුළුවන් ඕන කෙනෙක්ට. එහෙනම් මේ ඇල්ල ගාව ලස්සනත් බලාගෙන අපි ආපහු යන්න තමයි හදන්නේ බලංගොඩ පැත්තට. ඔයාලට දැන් බේකස්බෙන් වලට ෆ්‍රී එන්න පුළුවන්. ඒක මතක තියාගන්න. එන ගමන් මේ ඇල්ල වගේම දියාලි ගණනාවක්ම එක පෙළට බලා ගන්න පුළුවන් මේ පාරේ ආවොත්. එහෙනම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා අඩපාඩු තියෙනම් ඒවත් දාලා අපිත් එක්ක එකතු වෙලා එන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්.